සංගීත රසය නොසතුරන සුළුතරයක් මූර්ග මිනිසුන්ගේ අදම ක්‍රියාවක් හේතුවෙන් සංගීතයේ මිහිරියාව හදවතින් විඳින ක්‍රීඩාලෝලී ප්‍රේක්ෂකයින්ටද ඉතා කනගාටුදායක සිදුවීමක් පසුගියදා සිදු වුණා. ඒ අවට සංගීත කණ්ඩායමටයි. කෙසේ වෙතත් මේ පිළිබඳව ශ්‍රී ලංකාවේ ගායන ශිල්පියෙකු වන මනෝජ් සංජය සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් මෙවැනි ප්‍රකාශයක් සටහන් කොට තිබෙනවා. එය මෙලෙසයි. බෑන්ඩ් එකක කොල්ලෝ රෑ 9:10ට ෂෝ එක පටන් අරගෙන එළි වෙනකන් 1-2 වෙනකන් පැය 4-5ක් උඹලට සින්දු කියනවා, ප්ලේ කරනවා. ඒ ටික වෙලාවට හැමෝම ආතල් එක ගන්නවා. ඔය ස්ටේජ් එක උඩ නගින උන් රාත්‍රී දහස් ගණනක් කැප කරලා ඉන්නේ. අත්වල දියපට්ට දානකල් ප්‍රැක්ටිස් කරලා ඉන්නේ. සමහර වෙලාවට තැනකට එනකන්ම ඕක ස්ථිර රස්සාවක් නෙමේ. රස්තියාදු කාර්යෝ වගේ ඕවයින් ගොඩ යන්න පුළුවන්ද? ජොබ් එකක් හොයාගනින්න කියලා ගෙවල් වලින් ආදරය කරන ගෑනු ළමයාගේ ගෙවල් වලින් කියද්දිත් මියුසික් වලට තියෙන ආසාව නිසා හැම කට්ටක්ම කාගෙන, හැම කතාවක්ම අහගෙන, හැම නෝන්ඩියක්ම ඉවසගෙන උන් මියුසික් වල ගොඩ දාන්න සටනක් කරනවා. එහෙම උන් ස්ටේජ් එකට ගොඩ වෙන්න කලින් ස්ටේජ් එකට වඳිනවා. උඹලා දැකලා ඇති. Tamanගේ ඉන්ස්ට්‍රුමන්ට් එක අතර ගත්තාම ඒකට වඳිනවා දැකලා ඇති. ෂෝ එක ඉවරුනහම හීරීමක් නොවෙන්න ඉන්ස්ට්‍රුමන්ට් එක අරගෙන පිහදාල් ලස්සනට පැක් කරලා ඇති. උඹලට සින්දුවක් කියලා සතුටු කරලා උන්ගේ අහිංසක හීනවලට යන්න කන කට්ට දන්නේ උන්ගේ හීන. ෂෝ එකක් ගහන්න කලින් සවුන්ඩ් සෙටප් එකක වැඩ කරන කොල්ලෝ ටිකකට ස්ටේජ් එකේ කවරින් කරන කොල්ලෝ ටික ඒ වැඩ ටික කරන්න කොච්චර මහන්සි වෙනවද බලපන්. ෂෝ එක ගහගෙන යද්දී නිකමට ස්ටේජ් එක යටට එබිලා බලපන්. කලින් දවසේ ඉඳන්ම මහන්සි වෙච්ච කොල්ලෝ ටික එතන වැටිලා බුදි. උන් ඔක්කොගෙම අහිංසක හීන තිබුණේ මියුසික් එකක බං. උන් දෙවියන්ට වගේ ගරු කරපු ඉන්ස්ට්‍රුමන්ට් ටික තිරිසන් වගේ පොළවේ ගහද්දී අහිංසක උන්ට මොන වේදනාවක් දැනෙන්නේ නැතිද? මේවනම් මාර පව් වැඩ බං. ඉතින් මීට පස්සෙවත් මචං ටිකට් අරන් ෂෝ එකක් බලන්න යද්දී ටිකක් මානුෂීය වෙයන්. එකෙක් වරදක් කරන්න හදනකොට අනිත් සෙට් එකත් බූරුවෝ වගේ ඇල්ලට පොඩි කරන්න නොගිහින් සිද්ධ වෙන දේ ගැන කල්පනා කරලා වැඩ කරපන්. දැන් හෙට අනිද්දා වෙද්දී සවුන්ඩ් කුඩු කළ උන් හිරේයයි. ඊට පස්සේ නඩුවේයි. වන්දි ගිවන්න වෙයි. නිකම් බොරුවට මේ අනවශ්‍ය ප්‍රශ්න. මමත් බෑන්ඩ් එකක සින්දු කියලා ආපු කොල්ලෙක් නිසා මම ඔය දුක හොඳට දන්නවා. දුකයි දිගින් දිගටම මේ වගේ වෙද්දී ආදරෙයි ඇවටා බෑන්ඩ් යනුවෙන් මනෝජ් සංජය ඉතා සැර ප්‍රකාශයක් සිදු කොට තිබෙනවා. කෙසේ වෙතත් මෙම සිදුවීම නම් මනුමත කළ නොහැකි. ඉතින් මෙවැනි තොරතුරු දිනපතා දැනගන්න අපේ නාලිකාව දැන්ම සබ්ස්ක්‍රයිබ් කරන්න.